සෝබාදහමේ පවතින දෙයක් කවියෙක්ට පුළුවන්කම තියෙනවා වෙනස් විදියකින් නිරූපණය කරන්න. සෝබාදහමේ පවතින සාමාන්‍ය ස්වභාවික දෙයකට වෙනස්ම අර්ථකථනයක් දෙන්න පුළුවන් නම් කවියෙක්ට ඒකට අපි කියනවා උත්ප්‍රේක්ෂාලංකාරය කියලා. දැන් කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම රැට අහස දිහා බලලා අහසේ පේන්නේ මොනවද කියන එක කියන්න කියලා කවුරු හරි කෙනෙක් කියයි. ඔයාලගෙන් කෙනෙක් කියන්න ඉඩ තියෙනවා රාත්‍රියේ චන්ද්‍රයා පායනවා, තරු තියෙනවා. මේ වගේ කියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි රාහුල හාමුදුරුවෝ සැලලිහිණි එක තැනක රාත්‍රී අහස සම්බන්ධව තාම විචිත්‍ර කියමනක් කරනවා. ඒ කවිය මෙහෙම තියෙනවා. උදුල සොමි කැලුම් නිසයුරු හිමි පුවල පහළවන බැවින් තම වෙත නිසමුදොල ලකල ගුවන් තල සිරියහන නිකසල අතුල කුසුම් විලසින් සැදිත තුරුවැල. දැන් කවියා කියනවා උදුල සොමි කැලුම් බබලන, උදුල කියන්නේ බබලනවා කියන එක. බබලන චන්ද්‍රයා කියන කාන්තිය, චන්ද්‍රයාගේ කාන්තිය, නිසයුරු හිමි පුවල සඳ කියන ප්‍රෞಢ ස්වාමියා. ඒ කියන්නේ බබලන චන්ද්‍ර කාන්තියකින් යුක්ත, එහෙම නැත්නම් බබලන සෞම්‍ය කාන්තියකින් යුක්ත චන්ද්‍රයා කියන ස්වාමියා පහළ වන බැවින් තම වෙත නිසමුදල. තමන්ගේ නිශාව නැමැති අඹුව, නිශාව නැමැති අඹුව කියලා කියන්නේ, නිශාව කියලා කියන්නේ රාත්‍රිය. රාත්‍රිය කියලා කියන්නේ එහෙනම් බිරිඳ. එතකොට අර චන්ද්‍රයා කියන ස්වාමියා තමන් වෙත එනවා දැක්කහම රාත්‍රිය කියන බිරිඳට ආශාවක් උපදිනවා. දැන් මේක හරිය ලස්සනයිනේ. රාත්‍රියට පණ දෙනවා ඇය බිරිඳක් කරලා, සඳට පණ දෙනවා ඇය සැමියෙක් කරලා. එතකොට සඳ කියන සැමියා රාත්‍රිය කියන බිරිඳ ගාවට එනකොට මේ බිරිඳට 12ක් උපදිනවා. ලකල ගුවන් තල සිරියහන නිකසල. ලකල ගුවන් තල. දැන් ඒක හරිය ලස්සනට කියනවා අලංකාර වූ අහස්තලය. අලංකාර වූ අහස්තලය, එහෙම නැත්නම් අපි කියනවා ඊටාම පවිත්‍ර වෙච්ච අලංකාර අහස නැමැති සිරියහන. මේ සිරියහනේ මල් අතුරලා සන්ධ්‍යා ආකාශයේ ඒ ඇතිරිල්ල මත තාරකා විසුරවල තියෙනවා කියලා. දැන් අපි දන්නවා චන්ද්‍රයා පායන්නේ, පූර්ණ චන්ද්‍රයා පායන්නේ දවස් 28කට සැරයක්. අපි දන්නවා පසළොස්වක පොය ලබන්නේ එහෙම. එතකොට මේ රාත්‍රිය කියන කාන්තාව බලාගෙන ඉන්නවා දවස් 28ක්. ඒ ආසාවෙන් තමන්ගේ ස්වාමියා එනකල්. ඒ ස්වාමියා ආවට පස්සේ හරියට එන දවසට අහස්තලය කියලා කියන්නේ සිරියහන. මේ අහස්තලය කියන සිරියහනේ මල් අතුරලා අලංකාර කරනවා හරියට තාරකා විසිරලා තියනවා වගේ. බලන්න මොන්න තරම් රමණීය විදියට කවියා මේ සෝබාදහමේ තියෙන සඳ පෑයීම, තාරකා දිලිසීම, රාත්‍රී එළඹීම, පසළොස්වක ලැබීම, මේ කියන ස්වභාවික සංසිද්ධි නව්‍ය විදියට අර්ථකථනය කරලා තියෙනවා. මේක තමයි විශිෂ්ටත්වය. මේ විශිෂ්ටත්වයට අපි කියනවා උත්ප්‍රේක්ෂාලංකාරයක් කියලා.